සුබ දවසක්. මුලින්ම කියන්න ඕන මේ වැඩේ ගොඩක් ලේසි වැඩක්. ඒ වගේම තමයි මේ වැඩේ ඔයාලා ඕනම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. ඒ වගේම තමයි මේ වැඩේ කරලා ඔයා හොයන සල්ලි ඔයාගේ ඕනම බැංක් account එකකට withdraw කරන්න පුළුවන් ලස්සන වැඩක්. ඒ නිසා අද ඔයා මුලින්ම එන්නකෝ walmart.com එකට. walmart.com එකට ඇවිල්ලා account හදන්න ඕනේ නැහැ. account හදන්න ඕනේ නැහැ. walmart.com එකට ඇවිල්ලා walmart.com එකේ මෙන්න මෙතන තියෙනවා උඩ new arrivals කියලා කැටගරියක්. ඒ කැටගරිය ඕපන් කරන්නකෝ. මම මෙන්න මේ විදිහට new arrivals කැටගරිය ඕපන් කරනවා. new arrivals කැටගරිය ඕපන් කරාට පස්සේ ඒකේ sub categories available. පළවෙනි කැටගරිය tech කැටගරිය, දෙවෙනියට fashions, beauty. මෙන්න මේ විදිහට කැටගරිස් තියෙනවා. මම පල්ලෙහාට යන්නෙත් නෑ. මේකේ තියෙන පළවෙනි කැටගරියම තෝරගන්නම්කෝ. new in tech කියන මෙන්න මේ කැටගරිය ඇතුලේ තියෙනවනි product. කැමති ප්‍රොඩක්ට් එකක් ඔයාට පුළුවන් ඕපන් කරන්න. රයිට් මම මේකේදී අපි කියමුකෝ මේක ලස්සනයි ප්‍රොඩක්ට් එක. මේ ලස්සන ප්‍රොඩක්ට් එක මම ඕපන් කරනවා. මෙන්න තියෙනවා ප්‍රොඩක්ට් එක. ප්‍රොඩක්ට් එකට ආවට පස්සේ ප්‍රොඩක්ට් ඉමේජස් තියෙනවා. ඒ ප්‍රොඩක්ට් ඉමේජස් ඔයාට මෙන්න මේ විදිහට ඕපන් කරලා බලන්න පුළුවන්. ඕපන් කරලා බලන්න පුළුවන් වගේම මේ විදිහට ප්‍රොඩක්ට් ඉමේජස් තියෙනවනේ. ප්‍රොඩක්ට් ඉමේජස් තියෙද්දි කැමති ප්‍රොඩක්ට් ඉමේජ් එකක් ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕන. රයිට් මම මෙන්න මේ විදිහට මේ ප්‍රොඩක්ට් ඉමේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් මම මේ ටයිම් එකේදී ගන්නවා. මෙන්න මෙතනින් මම ස්ක්‍රීන්ෂොට් එක අරගෙන ඊළඟ ස්ටෙප් එකේදී මම එනවා මෙන්න මෙතනට. මේ මොකද්ද? AI Studio එක Google වල සර්ච් කරන්න aistudio.google.com. එතකොට ඔයාලට මෙතන දෙන්න පුළුවන්. මෙතනට ආවට පස්සේ කරන්නේ මම මෙන්න මෙතනින් ගත්ත ස්ක්‍රීන්ෂොට් එක. මෙන්න මෙතන ප්ලස් බටන් එක ක්ලික් කරලා මෙන්න මෙතන අප්ලෝඩ් ඉමේජ් කියන ඔප්ෂන් එක ඇතුලේ මේකට අප්ලෝඩ් කරනවා. මෙන්න මේ විදිහට මේකට අප්ලෝඩ් කරද්දී මම මෙන්න මේ විදිහේ පොඩි කමාන්ඩ් එකක් දෙනවා. කමාන්ඩ් එකක් දීලා මෙන්න මෙතනින් මම මෙන්න මේක ඕකේ කරාට පස්සේ මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගත්ත මේ ප්‍රොඩක්ට් ඉමේජ් එකේ ලයින් ආර්ට් එක මෙන්න මේ විදිහට Google AI Studio එකෙන් මට ජෙනරේට් කරලා දෙනවා. මේ විදිහට ජෙනරේට් කරලා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙතනින් ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ඇතුලේ ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඔයා මේක ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනින් මේ විදිහට ජෙනරේට් කරලා දෙන ඉමේජ් එක ඔයා ඩවුන්ලෝඩ් කරගෙන ඊළඟ ඔප්ෂන් එකේදී ඔයා එන්න ඕන ඔයාගේ ඉලස්ට්‍රේටර් වලට. මම මෙන්න මේ විදිහට මගේ ඉලස්ට්‍රේටර් වලට එනවා. ඉලස්ට්‍රේටර් වලට ඇවිල්ලා කැමති සයිස් එක ආර්ට්බෝඩ් එකක් ඔයාට ඕපන් කරගන්න පුළුවන්. මේ විදිහට මම ආර්ට්බෝඩ් එක ඕපන් කරගෙන අතනින් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මෙතන ප්ලේස් කියන ඔප්ෂන් එක ඇතුලේ මම කරන්නේ මුලින්ම මෙන්න මේ විදිහට මේකට ප්ලේස් කරනවා. මෙන්න මේ විදිහට ප්ලේස් කළා මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එකක් embedded කියන ඔප්ෂන් එක. embedded කියන ඔප්ෂන් එක ඇතුලේ embed කරනවා. embed කරාට පස්සේ මෙන්න මේකේ තියෙන opacity right මම මෙන්න මේකේ opacity මෙන්න මේ විදිහට අඩු කරනවා. opacity මේ විදිහට අඩු කරලා layer panel එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට දැන් image එක මම lock කරනවා. image එක lock කරාට පස්සේ මෙන්න තියෙනවා අපි මෙන්න මේකට upload කරගත්ත එහෙම නැත්නම් place කරගත්ත image එක. image එක මේ විදිහට place කරගත්තා. ඒ වගේම ඔයා මේකේ opacity අඩු කරා. opacity අඩු කරලා image එක lock කරා. ඊට පස්සේ ඔයා කරන්න ඕන මේක ඕන තරම් tools තියෙනවානේ. pen tool තියෙනවා, curvity tools තියෙනවා. ඒ වගේ tools ලොකු ප්‍රමාණයක් තියෙනවා. as example අපි කියමුකෝ ගන්නවා මෙන්න මේකේ pen tool එක. pen tool එක ගද්දී ඊට පස්සේ මම මේකේ fill color එක අයින් කරනවා. fill color එක අයින් කරලා stroke එකකුත් එක්කම තමයි pen tool එක ගන්න. stroke එකකුත් එක්කම pen tool එක අරගෙන මේ විදිහට තියෙන lines ඔයා 1 by 1 ඔයා draw කරන්න පටන් ගන්න ඕන. as example අපි කියමුකෝ මෙතනින් පටන් ගන්නවා. මෙතනින් පටන් අරන් මම කරන්නේ මෙන්න මේකේ තියෙන lines right මෙන්න මේ විදිහට මේකට ටිකක් වෙලාවක් යයි ඔයාට right මේක හදිස්සියෙන් කරන්න ඕනෙත් නෑ. හදිස්සියෙන් කරන්න අවශ්‍යතාවයකුත් නෑ right මෙන්න මේ විදිහට ඔයා මේකේ තියෙන lines මෙන්න මේ විදිහට draw කරන්න පටන් ගන්න ඕන.
මෙන්න මේ විදිහට මේකේ තියෙන ටූල්ස් ටික යූස් කරලා ඔයාට මේක ඇඳ ගන්න පුළුවන්. රයිට්, ඇඳ ගන්න වැඩේ කරන්න. ඒ වගේම තමයි මේකේ තියෙන මේ වගේ පොඩි අයිටම්ස් ටිකත් ඔයා ඇඳ ගන්න ඕන. රයිට්, මම මේ ටයිම් එකේදී ඒවා ටික අඳින්න යන්නේ නැහැ. මම මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳගෙන සිලෙක්ට් කරාට පස්සේ මේවා මට ගෲප් කරගන්න පුළුවන්. රයිට්, ගෲප් කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා මම ඇඳගත්ත ප්‍රොඩක්ට් එක. රයිට්, එහෙම නැත්නම් මම ඇඳගත්ත මෙන්න මේකේ මේ විදිහෙම කොපි එකක් මෙන්න මේ විදිහට ඇඳගත්තා. මේකේ තියෙන හැම පාර්ට් එකක්ම ඇඳ ගන්න. මම මේ ටයිම් එකේදී හැම පාර්ට් එකක්ම ඇඳ ගන්න යන්නේ නැහැ. රයිට්, ප්‍රොසෙස් එක මේක තමයි. මේ විදිහට ඔයාගේ මේ ප්‍රොඩක්ට් ඉමේජ් එකේ තියෙන හැම පාර්ට් එකක්ම මේ විදිහට ඔයා ඇඳ ගන්න ඕන. ඇඳ ගන්න ඔයා ටයිම් එක ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේට ඔයා මේ විදිහට මේක ඇඳගෙන ඔයාට ඕන ෆෝමැට් එක තියෙනවනේ. රයිට්, ඕන ෆෝමැට් එක. රයිට්, එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එක ඇතුළේ ඕන ෆෝමැට් එකකින් එක්ස්පෝර්ට් කරගන්න. ඒ වගේම තමයි මේකේ සෝස් ෆයිල් එක ඕනේ නම් මෙන්න මෙතන සේව් කියන ඔප්ෂන් එක තියෙනවා. සේව් කියන ඔප්ෂන් එක ඇතුළේ AI ෆයිල් එක ඔයාට සේව් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම කරන්න ඕන මෙන්න මේ විදිහට ඔයාගේ ඉමේජ් එක මෙන්න මේකේ තියෙන ටූල්ස් ටික යූස් කරලා මේ විදිහට අඳ ගන්න ඕන. මේක ලේසියෙන්ම කරන්න පුළුවන්, ඕන කෙනෙකුට කරන්න පුළුවන්. දැනගෙන ඉන්න ඕන මොනවාද? දැනගෙන ඉන්න ඕන එකම දේ තමයි ඉලස්ට්‍රේටර් ඇතුළේ වැඩ කරන එක. ඉලස්ට්‍රේටර් ඇතුළේ වැඩ කරන එක දන්න ඕනම කෙනෙකුට මේ වැඩේ ඊසිලි කරන්න පුළුවන්. රයිට්, මේ වැඩේ ඊසිලි කරන්න පුළුවන් නම් මේ විදිහට ඔයාගේ ඉමේජ් එක ඉලස්ට්‍රේටර් ඇතුළේ ඇඳගත්තට පස්සේ ඔයාට මේකට කලර්ස් ඕනේ නම් දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොමද කලර්ස් දාන්නේ? රයිට්, ඔයාට පුළුවන් මෙන්න මේක සිලෙක්ට් කරන්න. මෙන්න මෙතන ඕනේ නම් available, මෙන්න මෙතන live paint bucket කියන ඔප්ෂන් එක available. ඒ bucket කියන ඔප්ෂන් එක ඇතුළේ ඔයාට ඕන කලර්ස් අපි කියමුකෝ. රයිට්, මේකට මේ විදිහේ කලර් එකක් ඕනේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට කලර් එක ගෙනල්ලා ඔයාට මෙන්න මේකේ දාන්න පුළුවන්. රයිට්, කලර්ස් ඇඩ් කරනවා නම් ඒ කලර්ස් ඔයාට ඕන විදිහට ඇඩ් කරන්න පුළුවන්. රයිට්, ඔයාට පේනවා ඇති ඒ කලර්ස් කොහොමද ඇඩ් කරන්න කියන දේ ඔයා තීරණය කරන්න. රයිට්, එතකොට තීරණය කරලා ෆිල් කලර් එක තෝරගෙන ඒ ෆිල් කලර් එකට ගැලපෙන විදිහට කලර්ස් ඕනේ නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ, මේකට ඇඩ් කරන්න පුළුවන්. රයිට්, මම මේ ටයිම් එකේදී කලර්ස් ඇඩ් කරන්න යන්නේ නැහැ. ඔයාට ඒ කලර්ස් ඇඩ් කරන ප්‍රොසෙස් එක ඔයාට ඕන වෙලාවෙදී මෙන්න මේ ඉලස්ට්‍රේටර් හරහා කරන්න පුළුවන්. ඉලස්ට්‍රේටර් හරහා ඒ දේ ඔයාට කරන්න පුළුවන් නම් ඒ වගේම මේක හරහා ඒ දේ කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් ඊළඟ ඔප්ෂන් එකේදී ඔයාට මොනවද කරන්න පුළුවන් කියන දේ මම ඔයාලට කියලා දෙන්නම්. රයිට්, ඔයාට මේ දේ කරන්න පුළුවන් නම් ඉලස්ට්‍රේටර් හරහා ඊළඟ ඔප්ෂන් එකේදී ඔයා 5 එකට ඇවිල්ලා මම මේ කියන ටර්ම්ස් දෙක සර්ච් කරන්න. පළවෙනි ටර්ම් එක විදිහට ඔයා සර්ච් කරන්න ඕන product align art සර්ච් කරන්නකො. එන්නේ රිසල්ට් නම් 5100යි. 5100 ඔයා බලන්න. රයිට්, 5100 ඔයා බලන්න. 5100ට වඩා තවත් අඩු ඕන තරම් කීවර්ඩ් එක හොයාගන්න පුළුවන්. ඒ වගේ කීවර්ඩ් එකක් විදිහට ඕන නම් product illustrations කියලා යූස් කළොත් 2100යි රිසල්ට් තියෙන්නේ. ඔයා ගිහිල්ලා බලන්න. ලොකු දේවල් කරන්න නැහැ. කරන්න තියෙන දේ තමයි මම ඔයාලට කරලා දෙන්නේ. එතකොට ඔයාගේ දැන් තියෙන AI ටෙක්නොලොජි එකත් එක්කන් ඔයාගේ ප්‍රොඩක්ට් ඉමේජ් එක මෙතනින් අරගෙන ඒක ඔයාට මේ විදිහට ඩීටේල්ස් ඔයාට හොයාගන්න බැරි නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක Google AI වලට එහෙම නැත්නම් මේ වගේ AI tool එකක් යූස් කරලා සම්පූර්ණ ඩීටේල්ස් ටික කැප්චර් කරන්න පුළුවන්. රයිට්, සම්පූර්ණ ඩීටේල්ස් ටික කැප්චර් කරන්න. ඒ ඩීටේල්ස් ටික කැප්චර් කරලා ඉලස්ට්‍රේටර් හරහා පොඩි ටයිම් එකක් දීලා පොඩි ටයිම් එකක් අරගෙන ඒ කැප්ෂන්ස් එහෙම නැත්නම් ඒ කැප්චර් කරගත් ඉමේජ් එක ඔයාට තියෙන ට්‍රේස් කරගන්න මෙනුවලි ට්‍රේස් කරගන්න. මොකද මෙනුවලි ට්‍රේස් කරගන්න කියන රීසන් එක තමයි ඔයා සෝස් ෆයිල් එක දෙද්දී ලේයර්ස් ටික මෙන්න මේ විදිහට ලස්සනට ඕගනයිස් වෙලා තියෙනවා. ලේයර්ස් ටික ලස්සනට ඕගනයිස් වෙලා තියෙන ඕන නිසා තමයි මෙනුවලි ට්‍රේස් කරන්න කියන්නේ. මෙනුවලි මේ ටික මෙතනින් ට්‍රේස් කරගත්තට පස්සේ ඔයාගේ ක්ලයන්ට් ඉල්ලන ෆෝමැට් එකක් ඇතුළේ as example අපි කියමුකෝ මේකේ තියෙන එහෙම නැත්නම් අපි කියමුකෝ මේකේ තියෙන ගිග් එකක් ඉස්සෙල්ලාම ඕපන් කරලා බලමු. as example අපි කියමු මේකෙන් ගමුකෝ. රයිට්, මේකෙන් ගමු ගිග් එකක් විදියට. මේ ගිග් එක ඕපන් කරලා බලමු. රයිට්, මේ ගිග් එක ඕපන් කරලා බැලුවොත් ඔයාලට පේනවා ඉතින් රයිට් බේසික් ප්‍රයිස් එක බලන්න, ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එක බලන්න. ඒ වගේම ප්‍රීමියම් ප්‍රයිස් එක බලන්න. ප්‍රීමියම් ප්‍රයිස් එක බලන්න වගේ ඔය දේ තමයි මේ කට්ටියත් කරන්නේ. මේ වැඩේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඉලස්ට්‍රේටර් විතරයි දැනගෙන ඉන්න ඕන. ඉලස්ට්‍රේටර් දන්නවා නම් මේ වැඩේ කරන්න පුළුවන් නම් ඒ වගේම මම කරන ප්‍රොසෙස් එක කියලා දුන්නා නම් අද මොනවාද කරන්න ඕන? අද කරන්න ඕන 5 එකට ඇවිල්ලා තාමත් වැඩ කරන්න පටන් ගන්න නැත්නම් 5 එකට ඇවිල්ලා තමන්ගේ සර්විස් එක විදියට මේ සර්විස් එක දෙන්න පටන් ගන්න. මේ සර්විස් එක දෙන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕන ඉලස්ට්‍රේටර් විතරයි. ඉලස්ට්‍රේටර් දැනගත්තා නම් මේ සර්විස් එක ඔයාලට දෙන්න පුළුවන් නම් ඒ වගේම තමයි 5 එකේ වැඩ කරද්දී earn කරන සල්ලි ඕනම බැංක් එකකට withdraw කරන්නත් පුළුවන් නම් අද කරන්න ඕන 5 එකේ තාමත් වැඩ පටන් ගත්තේ නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ ටික ස්ටාර්ට් කරන එක තමයි කරන්න ඕන. වැඩ ස්ටාර්ට් කරන්න යද්දී බය වෙන්න දෙයක් නැහැ. මේ වෙද්දී ඔයා ඉලස්ට්‍රේටර් මෙලෝ සම්මයි જાතියක් දන්නේ නැති කෙනෙක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ.
මෙන්න මේ Illustrator master course එකේ link එක video එකේ description එකේ තියෙනවා. Illustrator ඇතුලේ වැඩ කරන process එක පුතේ A to Z මෙතන කියලා දීලා තියෙනවා. beginner level එකේ ඉඳන් expert level එකටම කියලා දීලා තියෙනවා. Illustrator දන්නේ නැත්නම් ඔයාලට මෙතනින් learn කරන්න පුළුවන්. ඒ වගේම තමයි 5 එකේ වැඩ කරගන්න දන්නේ නැත්නම් 5 එකේ වැඩ කරන process එකත් මම කියලා දීලා තියෙනවා. මේ master course එක හරහා කිසි බලකිරීමක් නැහැ. හැමදාම මම කියන්නේ මම යන්නේ ලස්සන process එකකට. මගේ process එකේ පළවෙනි recommendation එක online business එකක් කරන්න ඕන, YouTube channel එකක් කරන්න ඕන. ඒ වගේම තමයි දෙවෙනි recommendation එක තමන්ගේම කියන blog එක start කරන්න ඕන. ඒ වගේම මම තුන්වෙනියට recommend කරන්නේ selling වලට යන්න ඕන. selling වල නම් concept ලොකු ප්‍රමාණයක් available. මම මේ වෙද්දී dropshipping business එක, KDP business එක, Alibaba import process එක කියලා දීලා තියෙනවා selling කියන concept එක ඇතුළේ. ඒ වගේම තමයි ඊළඟ step එකේදී මම recommend කරන්නේ social media stable කරන්න ඕන. social media තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන් process එක දන්නවනම්. process එක තමයි මම කියලා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි ඊළඟ step එකේ තමයි මම freelancing recommend කරන්නේ. ඒ වගේම මේ step එකේ තමයි 5 up ඔක්කොම අනිවාර්යෙන් වැඩ කරන්න ඕන stage එක. ඒ වගේම තමයි මේ step එකට එද්දිනුත් skill නැත්නම් skill develop කරන්න ඕන. skill එකක් තමයි Illustrator කියන්නේ. මීට අමතරව Photoshop, WordPress, video editing, SEO, Excel ලස්සන ස්කිල් සෙට් එකක් මම ඔයාලට හදලා තියෙනවා. ස්කිල් ඕනේ සල්ලි හොයන්න පුතේ. ස්කිල් නැතුව සල්ලි හොයන්න බෑ. අද මම කතා කළ ෆ්‍රීලාන්සින් කියන concept එකේ 5 එකේ වැඩ කරන process එක ඔයාලට වැඩ කරන්න පුළුවන්. හැබැයි ස්කිල් ඕන. ඕනේ ස්කිල් එක මොකද Illustrator. ස්කිල් ඕනේ සල්ලි හොයන්න. ඒ වගේම තමයි cryptocurrency වල part එකක් NFT හරහා සල්ලි හොයන process එක මම ඔයත් එක්ක කතා කරලා තියෙනවා. කිසිම බලකිරීමක් නැහැ. දන්නවා නම් කරන්න සල්ලි හොයන්න පුළුවන්. දන්නේ නැති ඕනම කෙනෙකුට මෙන්න මේ areas මෙන්න මේ master courses හරහා learn කරන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එකේ description එකේ තියෙනවා link එක. අද special discount price එකකුත් available. ඒ link එකෙන් යන්න. ඒ link එකෙන් ගියාට පස්සේ ඔයාලා ඕනම කෙනෙකුට මේ master course එකට join වෙන්න පුළුවන්. මේ master course එකට join වෙද්දී ඔයාලට හම්බ වෙනවා lifetime WhatsApp support එක. ඒ වගේම ඔයාලට හම්බ වෙනවා 100% ගැරන්ටියක්. 100%ක් මම ගැරන්ට් කරනවා මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කරලා මේ ෆීල්ඩ් එකට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන් මම සල්ලි හොයන්න කරන්න කියනවා. ඕනේ සල්ලි හොයන්න නම් මං හිතන්නේ මේක තමයි හොඳම ප්ලේස් එක. ඒ විතරක් නෙමෙයි කරන්න ඕන දේ පටන් ගන්න ඕන තැන කරලා හිර වෙලා ඉන්නවනම් ඕන වෙලාවක ඔයාලට පර්සනල් ට්‍රේනින් එකක් ගන්න පුළුවන්. මම හදලා දෙන්නම් ප්ලෑන් එක. ඒ ප්ලෑන් එකට වැඩ කරන්න ෆේල් වෙන්න තරක් නැති වෙයි. රයිට් ඒ ඔපචුනිටිස් ඔයාලට ගන්න ඕනේ නම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් යූස් කරලා ඒ ඔපචුනිටිස් ඔයාලට ගන්න පුළුවන්. ඒ ඔපචුනිටිස් එතනින් ගන්න. ඒ වගේම මේ වැඩේ කරන්න ඔයාලට ඕන වෙන එකම ස්කිල් එක තමයි Illustrator. Illustrator දන්නවනම් මේ වැඩේ easily ගොඩ දාගන්න පුළුවන්. ඔයා කලේ නැතත් මං හැමදාම කියන්නේ ඔයාට ඕනේ නම් ගිහිල්ලා බලන්න. මේ වෙද්දී ලංකාවේ කට්ටිය කී දෙනෙක් වැඩ කරනවද කියන දේ. රයිට් ඔයා කලේ නැතත් පුතේ මේ කට්ටිය කරනවා. මේ කට්ටිය කරනවා වගේම මේ කට්ටිය එක ඇතුළේ සක්සස් වෙලක් තියෙනවා. ඔයා ගිහිල්ලා ඇනලයිස් කරලා බලන්න. මං හැමදාම කියන්නේ ඔයාට කරන්න බෑයි කියලා ඉන්න පුළුවන්. හැබැයි පුතේ ඔයා ඉඳියත් මේ කට්ටිය වැඩේ අතාරින්නේ නැහැ. රයිට් මේ කට්ටිය කරනවා. තීරණය ඔයාට බාරයි. කරන විදිහ මම කියලා දුන්නා නම් කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. රයිට් කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මම හිතනවා 5 එකට ගිහිල්ලා වැඩ ටික කරයි. වැඩ ටික කරන්න. ඒ වගේම තාමත් SL business hub එක. මම හැමදාම මතක් කරනවා. SL online bro YouTube channel එක SL online bro academy එකේ මම ඒ විදිහටම තමයි SL business hub එක කරන්නේ මම. මේ ටයිම් එකේදී SL business hub එක ඇතුලේ වැඩ කරනවා කියන දේ මම ඔයාලට announce කරලා තියෙනවා. තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්කන් set වෙන්න. මොකද මම හැමදාම කතා කරන්නේ online business හරියටම. ඒ නිසා channel එක subscribe කරගන්න. ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. ඒ වගේම තමයි direct message එකක් දාලා ඕනේ නම් මට අහන්න පුළුවන්. ඒ වගේම නැවතත් කියන්නේ දන්නේ නැත්තම් subject එක පුතේ subject එක මෙතනින් ඔයාට 100% guarantee එකත් එක්කන් subject එක learn කරන්න පුළුවන්. මෙතනින් subject එක learn